මේ පිලාෆාක්ගේ 10 වෙනි එපිසෝඩ් එක. මුන් ටික දැන් අන්තිම ඩ්‍රැගන් බෝලේ හොයාගෙන පිලාෆ්ගේ මාලිගාව පැත්තට යන ගමන්. ඒ ඇසෙමයි උන්ටම කියලා ඩ්‍රැගන් රේඩාර් එකක් හදන්න යන්නේ. පිලාෆ්ට හොඳටම තද වෙලා ඉන්නේ. උගේ ගාව තියෙන තාම ඒක ඩ්‍රැගන් බෝලේ අයිනේ. ඒ වෙලාවේ ගෝකුල සෙට් එක උන්ගේ පැත්තට එනවයි කියලා මුන්ට ආරංචි වුණා. ඒ හින්දා බායිෂෝයි ගියා උන් අල්ලගන්න. ෂූරෝ බෝකිට් එකක් දාගෙන අරුන්ට ඇටැක් කරලා ඩ්‍රැගන් බෝල ටික උස්සගෙන ගියා. වෙලාවට ගෝකු උගේ 4 වෙනි බෝරේ බුල්මට දුන්නේ නැත්තේ. ඒක උගේ ළඟ. මුන්ට යන්න විදියක් නැති නිසා ආයේ යම්චාව හෙල්ප් එකට. අනේ වෙලාවට ඔයා ආවි කියලා බුල්මත් පැනගෙන නැග්ග යම්චගේ වාහනේට. ඔක්කොම ටික උගේ වාහනේ. ගෝකු උගේ පාඩුවේ කින්තූන් එක වැදගෙන ආවා. එන ගමන් බුල්ම ඒකගේ මූණ අතුල්ලා මීට වැඩි ඉක්මනට යන්කෝ පැටියෝ කියලා කිව්ව විතරයි අරු ජෙට් එක වගේ ගියේ. ගිහිල්ලා කෙලින්ම නතර උනේ පිලාෆ්ගේ මාලිගාව ඉස්සරහා. දැන් අරුන්ගේ රේඩාර් එකත් වැඩ. උන් ගෝකුල මාලිගාවට එනවා CCTV එකෙන් බලාගෙන ඉන්නේ. ඌ අරුන් ටික කොටු කරගන්න මාලිගාව වටේම උගුල්ලට එව්වා. මුන් යද්දි හතර වටෙන් එක එක කුළුණු මතු වෙලා උන්ව තලලා පොඩි කරලා දාන්න හදන්නේ. බුල්මත් යම්ච සමා කියාගෙන යම්චගේ කරේමයි. ඌ ඔක්කොන්ටම වැඩි වය වෙලා ඉන්නේ බුල්මට. කොහොම හරි මුන් ටික එතනින් පැනගෙන එද්දි එක කාමරයක හිර වුණා. ඊට පස්සේ උනේ මොකද්ද කියලා බලන්න වෙන්නේ ඊළඟ එපිසෝඩ් එකේදී තමයි.